ධර්මය කියලා අවබෝධ කරගෙන තියෙන මොකක්ද? ධර්මය කියලා ඒ කියන්නේ සාමාන්‍ය අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහට ජීවිතේ ගැන අනිත් අයට උදව්වක් කරගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අර සිල් අරගෙන එහෙම සමාජයට පෙන්නනවට වැඩිය දෙයක් ඒ කියන්නේ ජීවිතේට කරගන්න පුළුවන් කියලා හිතනවා අනිත් අයට උදව් කරගෙන ඒ ඉන්න ටික කාලේ අනිත් අයට සහයෝගයක් දීලා වැඩ කරා. ඉන්න ටික කාලේ කොහොමද අපි ඉන්න ඕන? අපි ඒ කියන්නේ අපේ ජීවිතේ අනිත් අයට කරදරයක් නොවන විදිහට අනිත් අයගේ ජීවිතවල අඩුපාඩු තියෙනවා ඒවා හදාගන්න උදව් කළා. ඒගොල්ලෝ වැරදි මාර්ගවල යනවා නම් හරි මාර්ගයට යොමු කරන්න උදව් කළා. ඒ විදිහට තමයි ඉන්න කාලේ හදාගන්නේ. ඔබ ජීවිතේ ඒකාකාරී කියන්නේ? ඒකාකාරී කියන්නේ මෙහෙමයි. කියන්නේ කවුරුත් පාසල් යනවා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මොන්ටිසෝරි ගිහිල්ලා පාසල් යනවා. ඒ පාසල් යන්න හේතුව ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඉගෙනීමක් අවශ්‍ය නිසාම නෙමෙයි නිකන් ඒගොල්ලෝ යන්නේ අර අනාගතයේ ජීවිතේ හදාගන්න රස්සාවකට යන්න ඕන නිසා යනවා වගේ එකක්. ඒ කියන්නේ පේන්නේ. ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගන්න දහම් පාසල් එනවා නෙමෙයි සහතිකයක් බලාපොරොත්තු වෙන දහම් පාසල් එනවා. ඒ වගේ එකට තමයි ඒගොල්ලෝ යන්නේ. ඒක තමයි ලොකුම අභියෝගයද තියෙන්නේ. ඔව් අභියෝගය ඒක ඇත්ත. අභියෝගයක් තමයි. ඒ වුණාට ඒ කියන්නේ තමන් මුහුණ දෙන ඒ කියන්නේ අභියෝගයක් වුණාට අනිත් පැත්තේ තමන්ගේ කියන්නේ දැන් කියන්නේ තමන් අවබෝධකින් කරන්න ඕන තමන් කරන වැඩේ. ඒක මම අදහස් කරනවා. තමන්ගේ ජීවිතේට ඒ කියන්නේ එක යන දේ කියන්නේ තමන්ගේ ජීවිතේට වැදගත් වෙන විදිහට. ඒ කියන්නේ ඒකෙන් තමන්ට දෙයක් ලැබෙනවා. ඒ වගේම ඒ යන දේ මොකද්ද කියලා අවබෝධ කරගෙන ගියොත් හොඳයි කියලා තමයි මම කියන්නේ. යවන ගමන මොකක්ද අවබෝධයෙන් මිනිස්සු ගමන් කරන්න ඕන? ඔව්. ඒ කියන්නේ තමන් ඉන්න ටික කාලේ අනිත් අයට උදව් කළා තමන් යන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ මරණයෙන් පස්සේ යන්න තැනක් හදාගන්න ඒ හොඳ මාර්ගේ හදාගන්න මිනිස්සු කියන්නේ අද කාලේ යන්නේ නැහැ. ඒගොල්ලෝ සහතිකයක් බලාපොරොත්තු වෙන විතරයි දහම් පාසලකට එන්නේ. මම ඒ ගැන නිවන ගැන ඔබට තියෙන අදහස මොකක්ද? නිවන ගැන ධර්මය අවබෝධ කරගෙන හරියට ජීවිතේ හදාගත්තොත් මහාන වෙන්න එහෙම ඕනේ නෑ. සාමාන්‍ය කියන්නේ ගිහි කෙනෙක්ට උනත් පුළුවන් ජීවිතේ හදාගත්තොත් ඒ කියන්නේ හරිය විදියට වැඩ කළා පවු නොකර ඒ වගේ වැඩ කරොත් නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා මම කියනවා. පවු නොකර? ඔව් පවු නොකර. මේ සමාජේ පවු නොකර ඉන්න පුළුවන්? එහෙම ඉන්න බෑ. ඒ උනාට උත්සාහ කරොත් බැරි වෙන එකක් නෑ කියලා මම කියනවා. ඔබ පවු කරන්නේ නෑ. මම පිළිගන්නේ මම පවු කරනවා. මං ගැන බොරු කියන්නේ මම කියන්නේ ඒක කියන්නේ උත්සාහ කරපු කෙනෙක්ට පුළුවන්. ඔබ උත්සාහ කරනවද? දැනට නෑ. හා? නෑ. පවු නොකර ඉන්න උත්සාහ කරන්නේ? උත්සාහ කරන්නේ කියන්නේ මෙහෙමයි කියන්නේ උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඒ වුණාට පවු නොකරම ඉන්න බෑ. ගොඩක් දුරට පවු කරනවා. කරනවා. කෙරෙන එක නතර කරන්න මොකද කරන්න ඕන? වෙන එක නතර කරන්න ඉතින් ධර්මය හොඳට අවබෝධ කරගන්න ඕන කියලා තමයි තියෙන්නේ. ධර්මය ඔබ අවබෝධ කරගෙන දින්නේ කරගැනීමින්ද යන්නේ? කරගනිමින් යනවා. ඒකට මොනවද කරන ටූල්ස් ඔයා මොනවද දේවල් පාවිච්චි කරන්නේ? ඒකට ඉතින් ඔය ධර්ම සාකච්ඡා වලට සවන් දෙනවා. ඒ වගේ තමයි. බෞද්ධ දර්ශනය ගැන ඔබට මොකද තියෙන අදහස? බෞද්ධ දර්ශනය කියන්නේ කෙනෙක්ට ජීවිතේ හදාගන්න පුළුවන් සහ අනිත් කෙනෙකුගේ ජීවිතේ හදන්න උදව් කරන්න පුළුවන් يعني වැරදි නොකරන්න කියලා අදහස් කරන දර්ශනයක් තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ. අනිකාට හිරිහැරයක් නොවන විදිහට ඉන්නවා. යුක්තිසහගත සාධාරණත්වය සහ තමුන්ගේ ජීවිතයට හානි වුණොත් කරදරේ අනුන්ටත් කරදරයක් කියන එක තේරුම් ගන්න එක ඔබට දැනෙන විදිහට. ඔව් ඒ කියන්නේ ඒක තමන්ට දුකක් නම් ඒක අනිත් කෙනාටත් දුකක් කියලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් උපමා කරගෙන තමයි අනිත් අයව ආරක්ෂා කරන්න ඕනේ. තමා උපමා කරගෙන හැම දෙයක්ම සිදු කරන්න. ඔව්. තමන්ට ගැහුවොත් කොහොමද දැනෙන්නේ කියන එක අනුන්ට ගහද්දි හිතන්න ඕන. තමන්ට දැනෙන වේදනාවමයි ඒ කෙනාටත් දැනෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඔබ කොච්චර පව් කරලා තියෙනවද? එහෙම කියන්න නම් බැහැ. ලොකු පව් කරලා තියෙනවද? එහෙම ලොකු පව් කරලා නැහැ ඉතින්. දැවෙනවද? සමහරක් ඔය දැන් අම්මලා වුණා කියන්නේ මොනවා හරි කිව්වහම අම්මලාට බැනපු අවස්ථා තියෙනවා. ඒ වුණාට පස්සේ තේරෙනවා ඒ කිව්වේ හොඳකට කිව්වේ වැරද්දක් තේරුම් කරේ මම දැන් එක වැරදි කියලා ඒ වගේ අවස්ථා තියෙනවා. ගෙදර සාමාන්‍යයෙන් ඔබද නායකයා? එහෙම නෑ මම පවුලේ බාලයා. බාලයා? බාලයා හරි චණ්ඩිය කියන්නේ නැත්තද? එහෙම ඒ කියන්නේ අපේ පවුලේ මම එහෙම නෑ. නෑ?
බය පක්ෂපාතීව ඉන්නවා. ඔව් එහෙම ඉන්න අවස්ථා ගොඩක් තියෙනවා. වැඩියෙන්ම බය කාටද? අම්මට. ඇයි අම්මට එච්චර බයයි? අම්මා ඉතින් සැරයි ගොඩක්. සැරයි. සැරින්ද තමයි දුව මෙහෙම වෙලා ඉන්නේ. ඔව් ඒ කියන්නේ අද ඉන්න දැන සාමාන්‍යයෙන් අර වැරදි ගොඩකින් අඩු උනේ අම්මා සැරින්ද කියලා තේරෙනවා. තේරෙනවා. කියන්නේ ගහන එක හරියද දෙමාපියෝ? ඔබ කියනවා ඒක හරි කියලා. දැන් ගොඩක් දෙනා කියන අපේ හාමුදුරුවොත් එකක් කතා කරාට පස්සේ කියනවා මේ දරුවන්ට දඬුවම් කිරීම ගුරුවරු දෙමාපියෝ කරන එක වැරදි කියලා නිකන් සමාජයේ මතයක් තියෙනවා. ඒ ගැන පුතාට මොකද හිතෙන්නේ? සමාජ මතයක් තියෙන්න පුළුවන්. ඒත් ළමයෙක් يعني යහ මග යන්නේ නැතුව වැරදි මගක යනවා නම් ඒ ළමයට දඬුවම් නොකර හදන එකෙන් කිසි වැඩක් නෑ. අර හැඳි ගන්න නැතුව හදන කිරි හොද්ද වැඩක් නෑ කියනවා වගේ. ඒක සවුත් වෙනවා හැඳි ගන්න නැතුව තිබ්බොත් අහන්න බැරි වෙනවා. ඒ වගේ ළමයෙක්ට උපදෙස් දෙන්න නැතුව තරවටු නොකර ඒ ළමයාගේ ජීවිතේ ඉස්සරහට යනවා නම් ඒ ළමයාගේ ජීවිතේ වෙන්නේ ඒ ළමයාගේ ජීවිතෙත් වෙනස් වෙලා අර සමාජයේ ඉන්න අයටත් ජීවිතේ يعني ඒ අය එයාව එපා වෙලා ඒ අයටත් එයා කරදරයක් වෙනවා. ඒ නිසා දඬුවම් කරන්න ඕන කියලා මම කියනවා. දරුවන් කරන්න ඕන. අර ඒක ලස්සන උපමාවක් වගේ තියෙන අර හොද්ද හරියට හැඳි ගන්න නැත්තම් කිරි කැටි ගහනවා. 3-5 ටික කැටි ගහනවා. කවලම් වෙන්නේ නැහැ. ඒ කවලම් කරන්න නම් දැන් අපි දකින්න ඕනේ ද හැමතැනම අපි කියනවා මානව හිමිකම් තියෙනවා, මූලික අයිතිවාසිකම් තියෙනවා, ළමා ප්‍රඥප්තිය තියෙනවා වලට. දැන් ඌවට ප්‍රශ්නත් එක්ක දැන් ගොඩාක් ගුරුවරු දඬුවම් කිරීම නතර කළා තියෙනවා. ඒක ගැන දරුවෙක් විදියට පුතාට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. ඒක ගුරුවරු දඬුවම් කරනවා. ඒක ඇත්ත. ගුරුවරුන්ත් සමහර ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ දඬුවම ඒ කියන්නේ වරදේ ප්‍රමාණයට නෙමෙයි දඬුවම ලබා දෙන්නේ. ඒ කියන්නේ ඒ කෙනාට ඒක හිංසාවක් පීඩාවක් දරා ගන්න බැරිම විදියට දඬුවම් ලබා දෙනකොට ඒක ඒ කෙනාට මානසික වදයක් එහෙම ප්‍රශ්න වෙලා දරා ගන්න බැරි වෙලා සමාජයෙන් කොන් වෙලා ඒ වගේ නිසා තමයි ඒකට සමහරට සියදිවි විනාශා ගැනීම මේ වගේ ඒවා වෙනවා. සමහරලාට මානසික ලෙඩවල් හැදෙනවා. ඒක දෙන්න ඕනේ يعني තමන්ගේ වැරද්ද ප්‍රමාණයට දඬුවම දෙන්න ඕන. ඒ කියන්නේ වරද තේරුම් කරලා දෙන්න ඕන, දීලා උපදෙසක් දෙන්න ඕන වරදකට දඬුවමෙන් ගහලා බැනලා නැතුව මම කියන්නේ උපදෙස් දෙන්න ඕනකට උපදෙස් දෙන්න ගහන්න ඕන දෙයකට නම් එහෙම දඬුවම් කරන්න. හැමදාම උපදෙස් දීලා හරියනවද? එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ උපදෙස් දීලත් ඒ වැරද්ද එක දිගටම කරනවා නම් ඊට දඬුවමක් දෙන්න ඕන කියලා මම කියන්නේ. කියනවා. ඔබ හිතන්නේ ඔබ රටේ නායකයා වුණොත් යම් මොහොතක මේ රට කොහොමද ඔබ හදන්නේ? පළවෙනියෙන් මොකද කරන්නේ? පළවෙනියෙන්ම කරන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න ඔක්කොටම කලින් ඒගොල්ලෝ දුවන්නේ හැමදාම ඒකාකාරී රටාවක් දිගේ කනවා බොනවා ජීවත් වෙනවා. ඒ කියන්නේ ඉගෙනීම පස්සේ යන්නෙම Tamanට සල්ලි ඕන නිසා මිසක් ඒගොල්ලෝ අවබෝධයෙන් යන ගමනක් නොවන නිසා ඒගොල්ලන්ගේ ගමන අවබෝධයක් තියෙන විදිහට හදන්න. ඒ කියන්නේ ධර්මය මොකද්ද කියලා වටහලා දෙන්න ඕන එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ධර්මය කියන්නේ ඔබේ ජීවිතේට මොන වගේ දෙයක්ද? ධර්මය කියන්නේ ජීවිතේට වැරදි මාර්ගයක යද්දී ධර්මය කියන්නේ සිහි කරන්නේ කියන්නේ ධර්මය කියන්නේ මොකක්ද කියලා වටහලා දෙනවා නම් ඒක අර ජීවිතේ වැරදි වලට යන අඩු කළා ජීවිතේ හොඳ පාරට යන්න පුළුවන් ගොඩක් කියන්නේ දැන් හදන දෙයක් තමයි ධර්මය. ඔසුවා. ඔව්. දැන් ඇත්තටම ඔබේ යාළුවෝ ධර්මයේ අනුගමනය කරනවද ඒවා අධ්‍යයනය කරනවද ඒවා හොයා බලනවද මොකද කරන්නේ? ඔව් ඉතින් ගොඩක් අය ඉන්නවා සමහරක් දෙතුන් දෙනෙක් නැහැ. ඒ කට්ටියට අපි පුළුවන් විදිහට කියලා දෙනවා ඉගෙන ගන්න ධර්මයක් එහෙම මේව කරන්න කියලා. ඉතින් මේක හැමෝම කරනව අඩුයි. එක දෙනෙක් ඒ දේ කරගන්න. ඔබට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් ඔබේ වයසේ ඉන්න අය නංගිලා මල්ලාට වාට කියන්න පුළුවන් දේ මොකද පුතේ? ඒ කියන්නේ මෙහෙමයි. මම කියන්නේ ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ දහම් පාසලේ හැම දෙයකටම ඉන්න ඕනේ. ඒක ඒකාකාරී දෙයක්. يعني ඒක තමන්ගේ අර මේ يعني රස්සාවක් කරලා තමන්ගේ දේවල් ලබා ගන්න විතරක් නෙමෙයි තමන් කරන දේ තමන්ගේ ජීවිතයට අවබෝධයක් කරගන්න කියලා පිනක් දහමක් කරන එක තමන්ට ඊළඟට ආත්මයට කුසලයක් එකතු වෙනවා කියලා ඒ අවබෝධයෙන් නිසා සමාජ දර්ශනයටවත් කියන්නේ අර ශෝදාන්න වගේ ඒ දේවල් වලට විතරක් නොකර තමන්ගේ ජීවිතයට එකෙන් කුසලයක් ලැබෙනවා කියලා තේරුම් අරගෙන කරන්න පුළුවන් කරන්න කියලා තමයි මම කියන්නේ ඒක හොඳයි කියලා. හරි පැටියෝ එහෙනම් හොඳයි පුතේ එහෙනම් හරි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.